හායි යාළුවනේ කොහොමද ඔයාලට මේ තමයි පාන්දර පමුණුව පොළ මම විස්තර දාලා තියෙනවා. ඉතින් අපි බලමු දින ගණන් එන්න කොහොමද කියලා මේ. එතන කීය වගේ ඉඳන් ඉන්නවද පාන්දර වගේ ඉඳන් ඉන්නව නේද? 11ට වගේ තමයි එන්නේ. 11ට ඇවිල්ලා අපි 8:00 තමයි අස් කරන්න ගන්නේ. ඒ කියන්නේ මෙතන 10:00 විතර යනවා විතර යන්නේ. එතකොට මේ හරියට මෙතන බෝගහ ඉස්සරහා ඉන්නව නේද? බෝගහට පොඩ්ඩක් මේ. ඔව් බෝගහට පොඩ්ඩක් යන්නේ. අපි ඔල්ලෝක ගන්න ඉස්සරහා පටුමගේ තමයි ඉන්නේ. ඔයාලා තියෙන්නේ මේ ටී-ෂර්ට් වගේ ඒ කියන්නේ ටී-ෂර්ට්ද? ඔව් ටී-ෂර්ට් තියෙනවා අන්ඩර්ස්කර්ට් තියෙනවා ෂෝට් තියෙනවා. එතකොට තොග මිල කොහොමද වෙන්නේ? තොග මිල යනවා පොඩි සයිස් එකකින් ඉඳන් තියෙනවා අපි ගාව 280 ඉඳන් ටී-ෂර්ට් තියෙනවා. ඔව් ඒ කියන්නේ මේ පොඩි සයිස් එකේ ඉඳන් නේද? 280. ගොඩක් ලාභයට ඔයාලා ගාව තියෙයි. එතකොට මේ සිල්ලර් මිල කොහොම වෙනවද? සිල්ලර් මිල කීය වගේද? අපි ඉස්සරහට ආද මේ අවුරුදු සීසන් එකේ ලොට් එක ගාලා තියෙන බලන්න. ඒ කියන්නේ මේ ලොකු මේ එකතුවක් ඔයාලා තියෙනවනේ. මේක තමයි බෑග් එක. පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඕනම් බඩුවක් තියෙන අවුරුද්දේ ඉඳලා තියෙන ඕනම් බඩුවක් ටී-ෂර්ට් ලාභෙට තියෙනවා රුපියල් 280 ඉඳලා ඔරිජිනල් බඩු තියෙනවා ෂොප් වලට විකුණන්න පුළුවන් හැම එකක් තියෙනවා අපේ ගාව ඕනම එකක්. ඔයාලා දෙන්න පුළුවන්. KG-ටෙක් පාරගාව පාරස් පාරය. හරි. එතකොට ඔයාලා මේ 7.5 මේ පාන්දර පොළ මේ 9 වගේ වෙනකොට ඇකිලුවට ඊට පස්සෙත් පමුණුව ඇතුල් පාරේ තියෙනවා දිගටම මේ දවස්වල නම් අවුරුද්දට හැම තැනම පිරෙන්න මැඳුම් දාලා තියෙනවා. දුර පළාත් වලින් ගොඩක් අය එනවා ඇඳුම් පාරාදීසයක් වගේ තමයි මේ මහරගම පමුණුව කියන්නේ. මොකද ඉන්නේ? මේ පාන්දර දෙකේ වගේ ඉඳන් ඉන්නව නේද? ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද? ෆෝන් නම්බර් එකක් දෙන්න. කියන්න 082යි 66යි 788යි 70 මේ කියන්නේ මේ බතින් ගවුන් එහෙම තියනව නේද? මේ ඊයේ වගේ ඉඳන් තියෙන්නේ? ඊයෙන් පුතුරන්න බතින් ගවුන්. ඒ කියන්නේ මේ තොග මිලටයි මේ සිල්ලරට දෙනවා තොගක් දෙනවා. තොග කීයද? තොග මේක ගන්නවා නම් 850යි එකක් ගන්නවා නම් 900. තොග මිල 850යි මේ සිල්ලර මිල 900යි නේද? මෙතන තිතාව අඩු මිලට මේ සරම් යෝගයේ tie සරම් මිල තිබ්බා. ඒ වගේම ටවල් ගොඩාක් අඩු මිලට ලොකු ටවල් තිබුණා. ඔයාලට පමුණුවටම චුට්ටක් ඇවිදින්න වෙනවා තමයි. ඒත් ඇවිදලා ගොඩාක් අඩු මිලට බිස්නස් එකකට වාගේම ඔයාලගේ මේ නෑදෑයින්ට තෑගි දෙන්න හැම දෙයකම ගන්න ගොඩාක් ඇඳුම් තියෙනවා. තෝරලා ගන්න හොඳ ක්වොලිටි ඇඳුම් තියෙනවා. බලලා ගන්න පුළුවන්. මේ ටික ඔයාලට බලන්න කම්මැලි වගේ නම් ස්විප් කරලා ඉදිරියට යන්න. මොකද මේ මෙතන මේ මියුසික් එකක් තිබ්බාන්ද මම කොපිරයිට් වදී කියලා තමයි මේ විදිහට මෙතන දැම්මේ. මේ පමුණු පාට හැරෙනම තැන මෙතන මේ 400 වගේ ඉඳන් ටී-ෂර්ට් ටවුසර් වගේ තිබ්බා. ඉතාමත් ලාභෙට. ඉදිරියට ලස්සනට තියෙනවා. කම්මැලි වගේ නම් ස්විප් කරලා ඉදිරියට යන්න. මේ තැන තියෙන්නේ පමුණු පාට හැරිලා කෝච්චි දුම්රිය පට්ටම ගාවට ගියාම එතනම හැරෙන තැන වගේමයි වාදන හදන්නේ. එතන ඉන්න ලාභයක තිබ්බා මේ ගා. ඊට සාමාන්‍ය මෙතන යට ඇතුළට ඔයාලට කියන්න පොඩ්ඩක් තැනක් මේ වගේ තැන් ගොඩක් තියෙනවා පමුණුවේ. පනහයි නේද? මේකේ කටු එක නැද්ද? මේ තොග මිල කීයක් වගේ වෙනවද? 390යි නේද? ඒ කියන්නේ මෙතන ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ අන්ඩර්ස්කර්ට් එහෙම තියෙන වගේ තියෙන තොග මිල
මේ සාමාන්‍ය ප්‍රා තියෙනවා 200ට වගේ නේද? මේ වගේ මේ කියන්නේ සාමාන්‍ය ෂොප් එකක 850ට වගේ තියෙන ඒවා මෙයා ගාව මේ 450ට තියෙනවා නේද? හරි. ඔව් අන්ඩර්ස්කර්ට් කීය විතර වගේද? 250 350 400යි. හොඳ මේක. හොඳ මේක. මේ තමයි ට්‍රෝනි එන්ටර්ප්‍රයිසස්. මේක තියෙන්නේ පමුණුව පාර රේල් පාර පහු කළා මීටර් 100ක් වගේ එනකොට තියෙන්නේ මේගොල්ලන්ගේ ෂොප්ස් තුනක් තියෙනවා. සරම් වගේ එහෙම තියෙන ෂොප් එකක් තියෙනවා. බේබි ඇඳුම් තියෙන එකක් තියෙනවා. තව බෙඩ් ෂීට් තියෙන ෂොප් එකක් තියෙනවා. ඊටාම සාධාරණ මිලට පොඩි අයගේ ඇඳුම් 150 වගේ ඉඳන්ම තිබ්බා. ගොඩක් හොඳ ඇඳුම් තියෙනවා. මේගොල්ලන්ගේ මේ තොග සහ සිල්ලර් දෙකම දෙනවා. මේ පික්චර් ඒ කියන්නේ මේ වීඩියෝ එකේ මේ ටික පොඩියට වැටලා තියෙන්නේ මේ වෙලාවේ මේ ඒ කියන්නේ මෙතන සින්දුවක් වාදනය වෙච්ච හින්දා මම කොපිරයිට් ප්‍රශ්නයක් එයි කියලා. ඉතින් යාළුවනේ මම මේ ටික මෙහෙම දැම්මේ. ඉතින් ඒක හින්දා මේ ඔයාලට මේ චුට්ට බලන්න කම්මැලි වගේ නම් මේක ස්කිප් කරලා ඉදිරියට යන්න. ඉදිරියට වීඩියෝ එකේ තව බලන්න තියෙනවා ඔයාලට. බලලා ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ ගැන. මේ තියෙන්නේ පොඩි අයගේ ඇඳුම්. channel එක subscribe කරගෙන යන්න. ඕගොල්ලන්ගේ සහයෝගය මට ගොඩාක් වටිනවා. like එකක් comment එකක් දාගෙන යන්න. share කරන්න. channel එකට ගිහිල්ලා තව මගේ තියෙන අනිත් වීඩියෝත් බලන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. මෙතන මේ පැන්ටිස් එහෙම 150 වගේ ඉඳන් එයාලගේ තිබුණා. මෙන්න මේ වගේ ලස්සන මේ බේබි ඇඳුම් තිබ්බා. මෙතන දුම්රිය පාර පව් කරලා ටිකක් ඉස්සරහට යනකොට තියෙන්නේ මේ වගේ තැන් කියන්නේ ගොඩක් තියෙනවා. මේ සාමාන්‍ය ෂෝට් වගේ ඒවා මහන් මේ රෙදි ගන්න පුළුවන්. මේ 60 පළල මීටරයක්ම වෙන්නේ රුපියල් 250ක් විතරයි. ඉතින් බලන්න කොච්චර ලාභද කියලා. ව්‍යාපාරයකට වගේ ගෙනියනවා නම් කොච්චර ලාභයක් ඔයාලට කැඳුමින් ගත්ත හැකිද කියලා ඔයාලට තේරෙනවා. මේ වගේ එක එක ලස්සන කලර්ස් වලින් තිබ්බා.